manifestation routine එකක්. මේක ඔයාට උදේට කරන්න පුළුවන් routine එකක් තමයි මම අරන් ඇවිල්ලා තියෙන්නේ. ඉතින් නේද අපි උදේට skin care කරනවා, hair care කරනවා, අරවා මේවා කරනවා. ඉතින් ඒ අතරතුර අපේ මනස පිට සුවපත් කරගන්න අනිවාර්යයෙන්ම මේ වගේ routine එකක් ගොඩාක් වැදගත් කියලා මම හිතනවා. මොකද අනිත් දේ මොනවා තිබුණත් අපේ දවස් සාර්ථක කරගන්න අපිට අත්‍යවශ්‍යම දෙයක් තමයි මේ අපේ මනසේ සංසුන් බව කියලා කියන්නේ. ඉතින් ඒ නිසා මේ routine එක අනිවාර්යයෙන්ම try කරන්න ඕනේ. try කළා මට කියන්න ඔයාලගේ ප්‍රතිඵල කොහොමද කියලා. එහෙනම් මම දැන් ඔයගොල්ලන්ට කියලා දෙනවා මේ routine එකේ තියෙන steps මොනවද කියලා. ඉතින් මේ manifestation routine එක කරන ඔයාට මම පොඩි නීතියක් දානවා. මේ නීතිය තමයි උදේ නැගිට්ට ගමන් ඔයාගේ phone එක අල්ලන්න බෑ. ඒක තමයි ඔයාගේ පළවෙනි නීතිය. අනිවාර්යෙන් පිපිලි පඳින්න ඕනේ. එහෙම නැති වුණොත් ඔයා මේ කරන වැඩේ තේරුමක් නැති. ඔයා මුලින්ම නැගිට්ට ගමන්ම නැගිටලා ඔයා කැමති නම් මූණකට සෝදලා එන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඔයාට ඇඳේ ඉඳලා හරි ඔයාගේ study table එකට ගිහිල්ලා හරි කොහොම හරි. හැබැයි ඉතින් මම නම් චුට්ටක් recommend කරනවා. දත් මැදලා ඔක්කොම කරේ නැතත් at least කර ටිකක් හොදගෙන මූණ ටිකක් උඩින් හොදගෙන එන්න. එතකොට පොඩ්ඩක් fresh ගතියක් එනවා. නැත්නම් ඔයා නිින්දෙන් නැගිට්ට ගමන් අර විදිමර ගන්න ඉන්නකොට මේක ටිකක් අර කරන්න අමාරුයි. හරස්නයක් නෑ. හැබැයි මම නම් සාමාන්‍යයෙන් දත් මැදලා මූණ හොදලා තමයි මේ වැඩේ පටන් ගන්න. ඉතින් පළවෙනි ස්ටෙප් එක තමයි ඔයා නැගිට්ට ගමන්ම, ඒ කියන්නේ නැගිටලා මේ වගේ සූදානම් වුණ ගමන්ම ඔයාගේ ජීවිතේ ඔයා මේ වෙනකොට grateful වෙන දේවල් 5ක් හරි 10ක් හරි ගානක් නැහැ. ඔයාට එකක් වුණත් කියන්න පුළුවන්, දෙකක් වුණත් කියන්න පුළුවන්. 10ක් විතර කියනවා නම් හොඳයි. මොකද ඔයා එතකොට අර ඔයාට සිද්ධ වෙච්ච යහපත් දේවල් නැත්නම් ඔයාගේ ජීවිතය ඔයා කෘතඥ වෙන දේවල්, ඔයාගේ ජීවිතය ඔයා සතුටු දේවල්, ඔයාගේ ජීවිතයට ලැබිච්ච දේවල්. දැන් අපිට සමහර දේවල් තියෙනවා ජීවිතේ ඒවා මතක් වෙනකොට අපිට හිතෙනවා අනේ මං කොච්චර වාසනාවන්තද, අනේ මං කොච්චර පින්වන්තද, අනේ මං කොච්චර උත්සාහවන්තද කියලා අපිට හිතෙන ඉතින් මේ වගේ දේවල් ඔයාට 10ක්. ඒක අද ඊයේ වෙච්ච දෙයක් නෙවෙන්න පුළුවන්, අවුරුදු ගානකට කලින් වෙච්ච දෙයක්. මම ගැටලුවක් නෑ. ඔයාට ඒ දේවල් හිතන්න පුළුවන්. දැන් මම සාමාන්‍යයෙන් කරන්නේ එක එක ශාස්ත්‍ර වලින් මගේ අධ්‍යාපනික ශාස්ත්‍රයෙන් මට grateful වෙන්න තියෙන දේවල් මම එක දවසක හිතනවා. ඊළඟට මගේ රැකියාවෙන් එහෙම. ඒ වගේ මගේ ව්‍යාපාර වලින් මේ විදිහට එක එක ශාස්ත්‍ර වලින් නැත්නම් අර එකපාර හිතන්න ගියාම නික නූල් බෝලයක් වගේ වෙනවා නරකයි මේක ඔක්කොම ඔලුවට එන්න ගියාම මගේ කැටගරිස් වලට තමයි මම සාමාන්‍යයෙන් කරන්නේ. ඉතින් ඒක වගේ කැමැත්ත එක කිසි ගැටලුවක් නැහැ. ඔයාලා උන්දිර කරන්න පුළුවන්. ඊළඟ ස්ටෙප් එක තමයි ඔයාගේ ජීවිතේ තියෙන emotional purpose එක. ඒ කියන්නේ අපේ ජීවිතය ඇත්තටම අපිට අර මානසික වශයෙන් අපි කැමති දේවල් සහ අකමැති දේවල් කියලා කොටස් දෙකක් තියෙනවා. හරිද? එතකොට උදේම නැගිටලා full වෙන ඒ දේවල් ලියලා ඉවර වෙලා ඔයා ඊට පස්සේ හිතන්න ඕනේ ඔයාගේ ජීවිතේ ඔයා අත්විඳින්න කැමති දේවල්. ඒ කියන්නේ සමහරක් විට ඔයා ආසති ධනවත් වෙන්න නේද? ඔයා ආසති මානසික නිදහසෙන් ජීවත් වෙන්න. ඔයා ආසති සතුට කියන දේ හැමතිස්සෙම ඔයා ළඟ පවත්වාගෙන. මේ වගේ අර ඔයාට මානසික වශයෙන් දැනෙන දේවල් තියෙනවානේ. අන්න ඒ වගේ ඔයා ආස දේවල් හිතන්න. ඊට පස්සේ ඔයා ඒ වගේ මානසික ඔයාට දැනෙන්න අකමැති දේවල් නිකන් අපි කිව්වොත් ඔයා දුප්පත් වෙන්න අකමැති, ඔයා ඊට පස්සේ දුකෙන් ඉන්න අකමැති, ඔයා රණ්ඩු සරවල් වලට යන අකමැති, ඔයාගේ මානසික නිදහස නැති වෙනවට අකමැති. මේ වගේ අකමැති දේවල් හිතන්න. එතකොට ඔයා ඒක කියන්න ඕන විදිහක් තියෙනවා. එතකොට දැන් ඔයා මුලින්ම අපි හිතන්නේ ආස දේවල් කියනවා. මානසික වශයෙන් දැනෙන ආස දේවල්. ඉතින් ඔයාට එතකොට කියන්න පුළුවන් මම සතුටින් ඉන්න ආසයි. ඒ වගේම ඔයාට කියන්න පුළුවන් මම ධනවත් වෙන්න ආසයි. මගේ සිත තුළ මානසික සතුට පවත්වන්න ආසයි කියලා ඒ ආස දේවල් කියන්න. ඊට පස්සේ කියන්න මම දුප්පත් වෙන්න ආස නැහැ. මම මානසික සතුට නැති කරගන්න ආස නැහැ. මම මිනිස්සුත් එක්ක රණ්ඩු වෙන්න ආස නැහැ. මේ වගේ ඔය ආස නැති දේවල් 5ක් කැමති දේවල් 5ක් ඔය වගේ වෙන වෙනම කියන්න පුළුවන්. ඊට පස්සේ අපේ තුන්වෙනි ස්ටෙප් එක තමයි ඔයා පොතක් පෑනක් ගන්න ඕනේ. දැන් සාමාන්‍යයෙන් මට නම් තියෙනවා මගේ to do list එකක්. ඕගලන්ටත් ඒක අනිවාර්යෙන් ඇති කියලා හිතන. එතන ජර්නල් කරන අය සාමාන්‍යයෙන් ඒගොල්ලන්ගේ to do list එක අනිවාර්යෙන්ම තියෙන. හැම නැත්තම් to do list එකක් කියලා වෙනම නැත්තම් කොලයක් පෑනක් ගන්න ගැටලුවක් නැහැ. ඒ අරගෙන ඔයා ලියන්න ඕනේ ඔයා අහලා තියෙනවද දන්නේ නැහැ මෙහෙම concept එකක්. ඒ concept එක තමයි HCRM. ඒ කියන්නේ මොකද්ද? H කියන්නේ health, ඔයාගේ සෞඛ්‍ය. C කියන්නේ ඔයාගේ career, ඒ කියන්නේ ඔයාගේ වෘත්තිමය ජීවිතය. R කියලා කියන්නේ relationship, ඔයාට පවතින එක එක සම්බන්ධතා වර්ග. M කියලා කියන්නේ money, ඔයාගේ මූල්‍යමය තත්ත්වයේ finance පැත්ත. එතකොට ඔයාගේ දවසක් ගත්තොත් ඒ දවස් ඇතුළේ මේ දේවල් හතරම කම්ප්ලීට් කරන්න ඕනේ. ඇත්තටම හෙල්ත් පැත්තෙන් ගත්තොත් ඔයා මම අද හොඳට අර හෙල්දි කෑම කනවා, එහෙම නැත්නම් මම අද ජිම් එකට යනවා, වොක් එකක් දානවා. ඒ වගේ ඔයාට හිතන පතර අනිවාර්යෙන් ඔයාගේ මේ දවසේ to do list එක ඇතුළේ මේ දේ කරන්න ඕනේ. ඊට පස්සේ ඔයා ලියන්න ඕනේ career wise. career එකකින් ඔයාට මොනවද තියෙන එක? career එක ඇතුළට ඔයාගේ අධ්‍යාපනයක් දාගන්න පුළුවන්. එතකොට ඔයාගේ අධ්‍යාපනික වශයෙන් වෘත්තිමය ජීවිතයේ වශයෙන් ඔයාගේ තියෙන වැඩ කටයුතු ටික හොඳට හිතලා පිළිවෙලට එකක්වත් මිස් වෙන්නේ නැතුව ලියාගන්න.
රිලේෂන්ෂිප්ස්. ඒතර මේ රිලේෂන්ෂිප් කියලා කියන්නේ පාර්ට්නර්ත් එක්ක රිලේෂන්ෂිප් එක නෙමෙයි සමහරට වගේ දෙමව්පියොත් එක්ක වගේ සහෝදර සහෝදරියොත් එක්ක යාළුවොත් එක්ක මේ හැමෝමත් එක්කම වට තියෙන්නේ එක විදිහේ රිලේෂන්ෂිප්ස් නේ දෙක විදිහේ සම්බන්ධ. ඒකට ඒ දේවල් වලට ඔයාගෙන් ලැබෙන්න ඕන දායකත්වය දැන් හිතනකොට අම්මා තාත්තට බෙහෙත් අරන් දෙන්න තියෙනවා වට ඒක දාන්න පුළුවන්. නැත්නම් යාළුවගේ බෝධි පාටියකට යන තියෙනවා ඕන්න ඒක දාන්න. මේ වගේ ඒ දේවල් වලට අදාළ කරන කොටස දා ගන්න ඕනි. ඊළඟට money. මේකෙදි කියන්නේ ඔයාගේ ඉතුරු පැත්ත නැත්නම් අද දවසට වියදම් කරන විදිහ ගැන ජීවිතේ එක දවසට වියදම් කරන ප්‍රමාණයක් හරි සතියට වියදම් කරන ප්‍රමාණයක් හරි අපි එහෙම ලෑස්ති කරගෙන ඉන්න ඕනේ. එතකොට අද දවස තුල ඔයාට මොන හරි ස්පෙෂල් වියදම් හිතන්නකෝ වගේ ගෙදර ලයිට් බිල වතුර බිල ගෙවන්න තියෙනවා කියලා. ඒතර ඒ වගේ දෙයක් දාගන්න බෑ. අමතක වෙන්නේ නැහැ ඔයාට. මොකද දැන් උදේ පාන්දර නැගිට ගමන් ගිහලා ලයිට් බිල වතුර බිල ගෙවන්න නැහැ. එතකොට ඒකම අමතක වෙන්න පුළුවන්. ඒ වගේ දේවල් ඊට පස්සේ ඔයාගේ ඉතුරු කරන දේවල් මොන හරි තියෙනවා නේද? මේ වගේ ඔයාගේ මූල්‍යමය වටා පිටාවට ගැලපෙන දේවල් ඔයාට මේකට දාගන්න පුළුවන්. හරි. එතකොට මේ වගේ දේවල් දාගන්න පුළුවන් ඔයාගේ අද දවසවා කරන දේවල් විදිහට. ඊට පස්සේ ඔයා ඊළඟට කරන්න ඕනේ අද දවසේ නොකරන දේවල් ලිස්ට් එකක් මේක නම් ලියන්න ඕනේ නැහැ. හැබැයි ඔයාට කැමති නම් ලියන්න පුළුවන්. ඒක ගැටලුවක් නැහැ. හැබැයි මේකත් ඔයා හිතින් හිතන්න ඕනේ. ඒවා හිතන්නේ කොහොමද? අද දවස තුල මම කේන්ති ගන්න නැහැ. අද දවස් තුල මම කෙනෙක්ට ඊර්ෂ්‍යා කරන්නේ නැහැ. අද දවස් තුල මම දුකෙන් ඉන්නේ නැහැ. මෙන්න මේ වගේ ඔයා කරන්නේ නැහැ කියන ටික. දැන් අපි ඉස්සලා ලිව්වේ හැබැයි ඔයා අකමැති දේවල්. ඔයා මානසික වශයෙන් දැනෙන්න අකමැති දේවල් සහ කැමති දේවල් තමයි අපි ස්ටෙප් 2 එකේ ලිව්වේ. හැබැයි දැන් ලියන්න අද දවස් තුල ඔයා කරන දේවල් සහ නොකරන දේවල්. ඉතින් ඔයා කරන දේවල් ටික ලිව්වා. නොකරන දේවල් වලට මේ වගේ ඔයාද කරන්න නැති දේවල් ටික එකක් හරි දෙකක් හරි කීයක් හරි එහෙම ඔයාට දැන් අනිවාර්යෙන් දවසක් තුරදී අපිට හිතනවනේ දද මං කේන්ති ගන්න තු කොහොම හරි නේද දැන් හිතනකො ඉන්නේ ටොක්සික් වැඩ කරන මිනිස්සු ඉන්න තැනක කියලා. එහෙම නැත්නම් ටොක්සික් රිලේෂන්ෂිප් එක කියලා. හැමදාම පුරුද්දක් විදිහට කේන්ති ගන්නවා. හැබැයි ඔයාට හිතන්න පුළුවන් නෑ මං අද කේන්ති ගන්න නෑ කියලා. එතකොට මේක ඔයා දවසේ තුල නොකරන ලිස්ට් එකට තමයි දාගන්න ඕනේ. මේක කැමති නම් ලියන්න පුළුවන්. දැන් මම සාමාන්‍යයෙන් ඒක ලියනවා. ඒකට අර එක පැත්තක කොලේ දෙකට බෙදලා එක පැත්තක මගේ අද to do list එක මේ පැත්තේ වන් නොකරන ඒවා ටික ඉතින් මම ඔයගලන්ට ඒ මම කරන්න කියන්නේ නමුත් කෙනෙක්ට හිතන්න පුළුවන් තව කෙනෙක්ට එක ලියන්න පුළුවන් ප්‍රශ්නයක් නෑ මට සාමාන්‍යයෙන් අර ලියනකොට මෙමරි එක වැඩි නිසා මම ලියනවා. එතකොට මගේ හිතට ඒක යනවා වැඩි. මොකද අර අකුරු වලින් මේ අත නැමි ලියනකොට ඒ ස්නායු වලට ඒක දැනෙනවා අපේ මොළයට. ඒ නිසා මම සාමාන්‍යයෙන් ලියනවා. ඒක මගේ අර to do list එක ලියන පොතේ මම වෙනම ස්ට්‍රක්චර් එකක් හදලා තිනවා. මේකේ මම ලියනවා කරන දේවල් සහ නොකරන දේවල් ටික වෙන වෙනම. ඉතින් ගොඩක් දෙනා දවසක් plan කරනකොට උදේ පාන්දර කරන් to do list එක හදනවා විතරනේ. හැබැයි එහෙම නෙමෙයි. එක වටා පිටාවන් වල තමයි අපේ ජීවිතේ එක මොහොතකින් දවසක වුණත් උදේ දවල් රාත්‍රී මේ එක වෙලාවල් අපි එක මිනිස්සුත් එක්ක එක වටා පිටාවල් වල තමයි ජීවත් වෙන්නේ කියන්නේ. ඔෆිස් එකේ වුණත් උදේ තියෙන environment එක නෙමෙයි දවල්ට තියෙන. දවල්ට තියෙන එක නෙමෙයි හවසට තියෙන. මේ වගේ වෙනස් වෙනවා. ඉතින් ඒ නිසා අනිවාර්යෙන්ම ඔයා to do list එක ඇතුලේ කරන දේවල් නොකරන දේවල් වෙන වෙනම දාන්න. මේක මෙච්චර මං කියන්නේ ඇයි විශේෂයෙන් කියලා ඔයාලට තේරෙයි. ඔයාලා අහලා තියෙනවා නම් මෙන්න මේ කතාව. ඔගොල්ලෝ දන්නවද ස්ටීව් ජොබ්ස් Apple සමාගමේ නිර්මාතෘ. ඔහු දවසක් මෙන්න මේ වගේ කියනවා. Focus is not only what you want to do. Focus is deciding what you will not do. දැන් ඔන්න අපි යනවා අපේ උදේවරු කරන රුටින් එකේ අවසාන ස්ටෙප් එකට. මේ ස්ටෙප් එකේදී වෙන්නේ අමාරු දෙයක් නෙමෙයි. ඔයගොල්ලන්ට තියෙන්නේ පොඩි affirmations ටිකක් අහන්න. මගේ YouTube channel එකේ දාලා තියෙනවා morning affirmations. ඒ කියන්නේ උදේ නැගිට ගමන් ඔයා අහන ඕන ඔයාට අහන්න පුළුවන් affirmations. මේවා මම පෞද්ගලිකව පාවිච්චි කරන දේවල් මම කියන දේවල් ඒවා මම ඔයගොල්ලන්ට recording එකක් විදිහට දාලා තියෙනවා. මොකද ඒකෙන් අපේ දවස පටන් ගන්න අපිට ලොකු ශක්තියක් ලැබෙනවා. ඉතින් අපි රුටින් එකේ අන්තිම අවස්ථාව තමයි ගිහිල්ලා affirmations ටික අහන්න. ඒකත් භාවනාවක් වගේ. ඒ affirmations වීඩියෝ එකේ බලන්න ඔයගොල්ලෝ මම ඒක කරන විදිය කොහොමද කියලා ඒක අහන්න. අන්න එතකොට ඔයාගේ දවස පටන් ගන්න ඔයාට පුදුම තරම් විශ්වාසයක්, පුදුම තරම් එනර්ජි එකක් අනිවාර්යයෙන්ම හම්බ වෙවි. ඒ නිසා මේ දේවල් ටික මේ විදිහට කරන්න. ඉතින් මම ඔයාලට ආයෙ මතක් කරොත් steps ටික මුලින් ඉඳලා ටටක් ගාලා පළවෙනි step එක තමයි උදේ නැගිට ගමන් මූණ හොදනවා නම් එහෙමයි නැත්නම් එහෙමයි. ඔයා කැමති ඔයා gratitude වෙන දේවල් කිහිපයක් 10ක් වුණත් කමක් නැහැ කියන්න. ඊට පස්සේ ඔයාගේ emotional purpose එක ඔයා විඳින කැමති දේවල් විඳින අකමැති දේවල් ටික වෙන වෙනම හිතන්න. ඊට පස්සේ අද දවසක් කරන දේවල් ටික නොකරන දේවල් ටික වෙන වෙනම ලියන්න. ඊට පස්සේ ඔයාගේ morning affirmations ටික අහන්න. හැබැයි මේ affirmations අහන්නේ නිකන් වටපිට බල උඩ බල නෙමෙයි. භාවනාවක් වගේ තමයි මගේ affirmations මම අහන්න කියලා තියන්නේ ඕගොල්ලන්ට. මොකද ඒක තමයි ඔයාලට ගනුදෙනු කරන්න ලේසිම විදිය. නැත්තම් මම මෙහෙ ඔහේ කියාගෙන යන affirmation එක Google පටපිට බලනවා ෆෝන් එක බලනවා. One eternity later. අපේ යාගෙදර කට්ටිය සින්දු දාලා. ඉතින් මට මේකට හරියට එන්ඩින් එකක් කරන්න බැරි නිසා මම චුට්ටක්
ඉක්මනට මේ වීඩියෝ එක ඉවර කරනවා. ඉතින් ඔයගොල්ලන්ට මම මේ කියලා දුන්න දේවල් වැදගත් වෙයි කියලා මම හිතනවා. ඉතින් දිගට මාත් එක්ක එකතුලා ඉන්න, subscribe කරන්න, bell icon එක click කරන්න. එතකොට ඔයගොල්ලන්ට මම වීඩියෝ එකක් දාපුවම ගමන් බලන්න පුළුවන්. ඉතින් මේ සම්බන්ධ හරි මොන හරි ප්‍රශ්න තියෙනවා නම් comment section එකේ දාන්න. එහෙම නැත්නම් Instagram message එකක් එවන්න. ඔයගොල්ලන්ට මම reply කරන්න ගොඩක් ආසාවෙන් බලාගෙන ඉන්නවා. හැමෝම පරිස්සමින් ඉන්න. bye bye.